Hai. Ada nak yang ni camping kan ni ada udah katerangan petrol lagi lah ni ada alu set එක කියන්නේ ada yang කන්න නගින්න ada alu set එකක් කියන්නේ katerangan පැත්තේ පොඩ දවසින් එනම් ඉස්සරහයි තාඩිය ගාම කට්ටිය දැන් සූපාරක් දාන්න බඩ නතර කරා කතරගමට යන්න කලින් තව ටිකක් දෙන්න බයි බයි Hai, අපි දැන් තේබොන්න අතර කරා පැල්මඩුල්ලේ. අර තියෙන්නේ නැණි පතලක් තියෙන මේ පැත්තේ. ඒනවා දන්න දෙන්නේ නැහැ. මේ අතුරුනේ පැත්තකින් මේ වගේ ඒවා තමයි තියෙන්නේ. ආතල් එකේ පොඩි සීතලකුත් තියෙනවා. අපි එතනට යන්න බැරි මම බැලුවා එතනට යන්න. නැණි පතලේ වැඩ අර වතුර අදිනවා පල්ලේ දැන් උඩට මිනිස්සු අතට පස්සේනේ වැඩ කරනවා ඒක තමයි මේ ඉතින් හරිම ලස්සනයි උදාන පාර අයින තමයි අපි ඉන්නේ අපි අර කඩේ තමයි තේබොන්න අතර කරේ අද නම් පොඩ්ඩක් වාහන වැඩි මොකද කඩේම ෂිෆ්ට් කරනවා නේද අපි දැන් මෙහෙම අර පැත්තෙන් දාලා හතරෙන් යනවා හතරෙන් ආයෙදි නතර කරොත් වීඩියෝක් කරන් එන්නම් ඒක අපි දීප්ත නිසා පොඩක් කේස් හරිම ලස්සන පැත්තක්
රාජුට බෙහෙත් කරන ගමන් ඉන්නේ බං. Aku atal ganda. Aku badai tu kan dengan dia ane, yang memang ini. Hari melasan data, ini hari masa sama kami. Hari mau demi sini, sekali badai tu kan nama. Nah, ada video kan ni. Ini nama pilihan nama tu ni. Kami mulakan video. Bye bye. Ayah lu ni. Sekarang ni baru ni ada dia. Abi dah ini khatar kami kiri kiri dia nak. Ini apa ya lu set? Abi kiri kiri dia lah emang seller dia nama. Selling. Ni abi ini dah. අපි මැනික්ගම පාලමෙන් තමයි ආවේ. මෙතනින් ගිහිල්ලා අදොර යන පොඩ්ඩක් ඉඳ හරිම ලස්සන පරිසරයක් තියෙන යන පාරේ. යාළුවනේ දැන් වෙලාව 9යි. අපි දැන් තමයි අපි ඉන්න දැන්ට ආවේ. ඉතින් අතරලා දැන් ඔෂයක් දාලා දැන් ෆෝන් එක එහෙම charge කරලා අතර ගත්තේ. එහෙනම් ඉතින් අද ඉතින් කීයේ ඇඳලා කතරගම ගිහිල්ලා දවසම ආවනේ. අන්සිනේ දැන් කට්ටියම දැන් කිච්චෙන්ට කාලා ගිහින් ගාන හදන්නේ. දැන් හෙට උදේම අපි දැන් අපි ඊට දවසේ plan එක හෙට කියන්න. එහෙනම් හෙට උදේට bye bye good night. good morning. ඉතින් දෙවෙනි දවස් දැන් අද අපි යන්න පටන් ගත්තා. අපි උදේ 9ට විතර අපි ඉන්න තැනින් පිටත් උනේ. මේ අපි දැන් ඉන්නේ සෙල්ල කතරගම. මේ සෙල්ල කතරගම සයිට් එක පිටුවස් තමයි ඉන්නේ. කට්ටිය මහදේවාල්ට ගියා කතරගම. අද ඉතින් අපි යන්න හිතාගෙන ඉන්නේ වැඩිහිටි කන්දට යන්න හිතාගෙන ඉන්නවා. කිරින්ද බීච් එකට යන්න හිතාගෙන ඉන්නවා. අපි දැන් මෙතනින්
මේ කට්ටිය වැඩේ වුණාට පස්සේ අපි එහෙම වැඩි හිටි කඳ නැගලා එහෙම කිරින්ද බීච් එකට ගිහිල්ලා තමයි අද ට්‍රිප් එකේ අවසාන ගාන හිතාගෙන ඉන්නේ. අපි ඉතින් ඒ ඔක්කොම කරන්න බලමු. මේ චෛත්‍ය හරියම පාළුවේ මිනිස්සු එච්චර නෑ. හරිම ලස්සන චෛත්‍යයක්. මෙතන ඉන්නකොට නිකන් හිත නිදහස් වෙනවා වගේ. අපේ හතරගම දේවාලය අර අතන තියෙනවා. ඉතින් අපි දැන් ගම් වතුර දානකොට මේ හරිය වතුර ගිහිල්ලා තිබ්බා. වතුර අර තියෙන්නේ වලට තේරෙන්නේ. තේරෙනවද? මේ චෛත්‍යයේ උඩින් මේ චෛත්‍යයේ යටින් වගේ යන්න වතුර ගිහිල්ලා තිබ්බා. අදිත් ආවෙකින් අපිට ගොඩක් දේවල් අහිමි වුණා, මිනිස්සු නැති වුණා, හඳුනා ඒ ගියා. අපේ උඩරට දුම්රිය මාර්ගයේ අවහිර වුණා. ඒකින් අපිට ගොඩක් වීඩියෝ ගන්න බැරි වෙනවා ඉස්සරහට. අපි වීඩියෝ අනිවාර්යෙන් ගේන්නම් ඔයාලට. අපි එනවා ඉතින් අර පැත්තට යන්න. Miss, aku udah ingin apa jalan? Apa deh? අපි දැන් ඉන්නේ මැරික් ගඟයි සෙල් එක අතරගමයි. ඉතින් තියෙන පාලම උඩ මේ තියෙන මෙතෙන් හොඳ පාලම. මෙතෙන් හොඳ පාලම. අර තියෙන පරණ පාලම. එළියේ පාලමක් තියෙනවා. ඒ පාරම දිර්ලා නිසා අලුතෙන් පාලමක් හදලා තියෙනවා. ඒ පාලම තිබ්බනම් හරිම ලස්සනයි. ඉතින් මේ පාලම මෙතන වතුර පාරක් යටින් යනකොට එළියේ පාලම යනකොට පොඩි අමුතු ෆීලිං එකක් එනවා. ඒ ෆීලිං එක ගත්තා ගියේ. තේරෙනවද? හරි. එහෙනම් ඉතින් මේ අපි අර පැත්තට යන ගම හම්මු. බයි බයි. හයි. දැන් වෙලාව 2:00යි. අපි ඉතින් සෙල්ල කතරගම ගිහිල්ලා එහෙම ඉතින් නාගෙන විහාරමාදේවි පන්සලට තමයි ආවේ. විහාරමාදේවි පන්සල තමයි අර ඒක තියෙන්නේ කිරින්දේ. කිරින්දේ විහාරමාදේවි පන්සල තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. අපි දැන් දවල් කෑමට නතර කරලා ඉන්නේ. අර පිටිපස්සේ ආරක් තියෙනවා. ඒක පිටිපස්සේ බීච් එක තියෙන්නේ. බීච් එක. ඉතින් මාරම රස්නේ මේ පැත්තේ. ඉන්න බෑ මාර පිච්චෙනවා වගේ එක. ඒක තමයි ඉතින් අවුලකට විදිහ නැත්නම් අනිත් ඔක්කොම හොඳයි. මිනිස්සු හොඳයි. පරිසරයේ තියෙන කැම්බීම හොඳයි. හරිම අස්සන පරිසරයක්. ප්‍රශ්න තමයි පොඩි අවුලකට තියෙන්නේ. ඇස් දෙක මොනවද අරගෙන ඉන්න බෑ. රිදෙන ටික වෙනක් කරන් ඊට පස්සේ නිකන් ඇස් දෙක රිදෙන්න ගන්නවා. ප්‍රශ්නේ. දැන් ඉතින් අපි කාලා 2:32 වෙලා කාලා මේ 3ට විතර පන්සලට ගිහිල්ලා 3:00 විතර බීච් එක පැත්තට යනවා. ගිහිල්ලා ඉතින් එහෙම ඒ ටික ඉඳලා පැයක් ඉඳලා 4:00 වෙනකොට මෙහෙන් පිටත් වෙනවා ආයි ගම්පාට යන්න. ඒකට ඉතින් අපිට කොහොමත් 8:00 විතර යනකොට ගම්පාට යා ගන්න පුළුවන් වෙයි. ට්‍රිප් දැන් ඉතින් ඊයේ ඇවිල්ලා ඊයේ දවසේ හිමම ගියා. මේ අවුරුද්ද ඉතින් ඉක්මනට ගෙවීමේ වගේ. දැන් දවස් දෙක ගියා දැනුනේවත් නෑ. ඊයේ දැන් ආවා. දැන් අද දැන් 2:00 වෙලා. යනවා වෙලාව දාලා. එහෙනම් අපි විහාරමාදේවි පන්සල ඇතුළතදී
bye bye. යාළුවනේ අපි දැන් ඉන්නේ විහාරමාදේවි පන්සලේ සයිට් එක ආව මේ බීච් එක එහා පැත්තේ සයිට් එකට වටේ බීච් එකේ වටලා තින්නේ හරිම ලස්සනයි බීච් එක වටේම බීච් එක තියෙන්නේ මේ වගේ පන්සලක් ඉතින් හැමදාම දාන්නේ නැහැ ඉතින් පෙරින්දටම එන්න වෙනවා වගේ පන්සලක් බලා ගන්න. Shooting ada poin di sana ini bukan misi, langsung ada batik. Tsunami thing, enak banget. Saya okko meeting gahal ni kaya kela atau nak istirahat board ni gahal di. Itu ada dia ni meeting. Whatever we check now again. පල්ලෙහාට ගියා කියනවා ඉතින් අපි ඉතින් එච්චර අවධානයක් ගන්න ඕනේ නැහැ. ඉතින් මෙතන ලොකු වෙන ගල් ලොකු ගල් තියෙන්නේ. හරි ලස්සනයි. සන්සෙට් එකේම බලන්න කියාපු තැන මේක. හරිම ලස්සනයි. ආසාවක් තියෙනවා බීච් එකේ කැම්පින් එකක් කරන්න. බලමු ඉතින් අපි ඉස්සරහට ඒ වගේ කැම්පින් එකක් කරන්න කොහොමද? අසයි අවුව තමයි එකම ප්‍රශ්නේ තියෙන්නේ. අතු වෙනවා මිනිස්සුන්. ඒක අතු වෙලා දැනටම අපි එහෙනම් අපි තව වීඩියෝ එකකින් ගම්මු. බයි. Hai, දැන් ඉතින් අපි විහාරමාදේවි පන්සලෙන් එළියට යන්නේ. මාතම රස්නේ එළියට. හරිම ලස්සන පන්සලක් මේක. හරිම ලස්සන පන්සලක් ඉතින් කියන්න බැරි තරම් ලස්සනයි. වටේ මුහුද තියෙන්නේ. මේ අපි ඉතින් දැන් විහාරමාදේවි පන්සලෙන් එළියට ගිහිල්ලා බස් එකේ ඉතින් ආයි ගම්පහට යන්න තමයි යන්නේ. පන්සල ගන්නවා. එන්න මල් නැති අය මල් තරයි යනවා. විහාර වන්දින්න යන අය මල් කොහමයි යනවා. උගුල්දි මෙහෙට එන්න ඕන නම් විහාරමාදේවියට එන්න ඕන නම් කතරගම පැත්තටම එන්නම වෙනවා.
හරිම ලස්සන පැත්තක්. එහෙනම් ඉතින් ආයෙත් වීඩියෝ එකකින් ලස්සන පැත්තකට අපි හම්බ වෙනවා. අගදීම වීඩියෝ එක ආයෙ ගේනවා. දැන් ආයෙ එක දිගට වීඩියෝ ගේන්න තමයි ඉන්නේ. සෝරි ඉතින් පරක් වුණාට වීඩියෝ එකක් ගේන්න ආයෙ. මේ අගදීම ආයෙ වීඩියෝ එකක් ගේන්න ලස්සන වීඩියෝ එකක්. නම් මේ වීඩියෝ එක එච්චර බැලුවාට thank you. bye.